අපි බලමු මේ GRN එකක් හරි direct purchase එකක් හරි අපව දෙපාරක් තුන් පාරක් return කරන්න පුළුවන් වෙන විදිය මම ඉස්සෙල්ලම මේ direct purchase එකක් දාගන්න ඕන මේකට procurement ගියා direct purchase ගියා ගිහිල්ලා එතන item එකක් දාගන්නවා දැන් මම add කරා ඊට පස්සේ supplier කෙනෙක් දානවා settle කරන්න බලමු හරි දැන් GRN එක direct purchase එක settle වුණා මේක return කරන්න යනවා direct purchase return වලට ගිහිල්ලා බලුවාම එතන දැන් direct purchase එකක් තියෙනවා අපිට මේක return කරන්න අපි බලමු ඒක ආයු sure කියලා අහනවා okay කියලා දෙනවා return කරන්න එනවා මම එකක් විතර return කරනවා මේක මම save කරා finalize කරේ නෑ මම ගිහිල්ලා ආපහු යනවා මෙතන දැන් create කරන list එකට ගිහිල්ලා අර GRN එකටම තව එකක් create කරන්න බලනවා. එතකොට create කරන්න බැලුවට create කරන්න දෙන්නේ නැහැ. ඒ මොකද එකක් තාම finalize කරපු නැති එකකුත් තියෙනවා. දැන් මම ඒක finalize කරලා බලමු කොහේත් පුළුවන්ද කියලා. මම finalize කරා. finalize කරලා දැන් යනවා මම create කරන්න. එහෙනම් මෙතන මේ ආපහු ඒ GRN එකම select කරනවා. ඒත් කියනවා ඒ GRN එක නැහැ කියලා. මට ඕන නම් ඒක cancel කරලා පුළුවන්. දැන් මම ආපහු ගිහිල්ලා බලුවාම දැන් මේක මේ finalize කරන්න මොකුත් ඉතුරු වෙලා නැහැ. හැබැයි approve කරන්න ඉතුරු වෙලා තියෙනවා. approve කරන්න යමු. ගිහිල්ලා දැන් මම approve කරනවා. ඊට පස්සේ තව එකක් ඊට පස්සේ අලුතෙන් තව return එකක් දාන්න පුළුවන් වෙන්න ඕන. මොකද දෙපාර තුන් පාර return කරන්න වෙනවනේ. දැන් අපි මෙතන search කියලා ගියා. එතකොට මෙතන අපි යනවා ආපහු create GRN already මේ complete කරපු එකක් තියෙනවා. ගිහිල්ලා okay කියලා දෙනවා. එතකොට ආපහු තව එකක් තව process එකක් පටන් ගන්න පුළුවන් already completed කියලා අපිට මේ ඉස්සෙල්ලා ගත්ත ගාන වැටෙනවා. මෙතන අලුත් ගාන දාලා ආපහු අපිට save කරන්න පුළුවන්. දැන් හැබැයි දැන් ගිහිල්ලා create කරන්න බැලුවොත් දැන් මොකද දැන් එකක් ආපහු පටන් ගත්තනේ. එතකොට ඒක දෙන්න බෑ. දැන් ඒක දෙන්නේ නැහැ. මේ වගේම තමයි GRN එකට